මැරෙන්න කලින් පුරුදු වෙන්න මේ කේන්තිය නවත්තලා මැරෙන්න. තරහ ගන්න එක නවත්තලා මැරෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මම මේකේ තියෙන ඛේද වාචකය කියන්නේ කේන්තිය. අපිට වැඩිපුරම කේන්තිය තරහයන් ගෙවල් වල මිනිස්සුත් එක්ක නෙමෙයි. වැඩිපුරම අපි ඇවිස්සෙන්නේ කාත් එක්කද? අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කේන්ති යනවා. වෛර බඳින්න ඉක්මන් වෙන්නේ කාත් එක්කද? සහෝදරයොත් එක්ක. අපි ළඟින් ඉන්න මිනිස්සුත් එක්ක. ඉක්මනට තරහ පිරිමහන්න හදන්නේ කාත් එක්කද? අම්මා තාත්තා. ඇයි? රිප්ලයි නෑනේ මට. අම්මට තාත්තට මොක කිව්වත් ගැටලු තියෙනවද? ඔය ජීවිතේ මේ වෙනකොට තරහ පිළිමහන්න පටන් ගන්න ඉස්සරලම කන්නේ නැතුව ඉඳලා. නැද්ද? මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් කට්ටිය කවුද? ගෙදර උදවිය. නෙමෙයි. දැන් මේ පින්නතුන්ට පාරවල් දිහා ඉන්නකොට කේන්ති යනවා. මේක ලෙඩක්. ගෙදර ඉද්දිද කේන්ති යනවා පාරවල් දිහා ඉන්නකොට. ගෙදර ඉන්නකොට. පාලනය වෙන්න ඕන තැන කොහෙද? ගෙදර. එකටම හිතන්න. හෙට ඉඳන් කවදිසිම හේතුවක් මත අම්මා තාත්තා එක්ක මනාපකම් තියාගන්න එපා. අපිට මතක නෑ පින්නතුනේ අවුරුදු 20න් එහා එච්චර මතක නෑ. 10න් එහා මතක. අවුරුදු 5න් එහා මතක. මිනිස්සුන්ට මතක තියෙන්නේ අපිට පොඩු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සේ විතරයි. එහෙම නෙමෙයිද?